හායි කොහොමද ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලට සියලුම දෙනාට නිදුක් නිරෝගී අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ මුලින්ම අපේ පැංචිගේ සීයයි ආච්චි එක්ක ඉන්න පරණ මතක ටිකක් එකතු කරා. කවදා හරි දවසක එයාට එයාගේ ආච්චි එක්ක සීයා එක්ක හිටපු පින්තූර මග ඇරෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ විදියට මතක එකතු කරපුවාම එයාට කවදා හරි දවසක පෙන්වන්න පුළුවන්. ඉතින් මේ තාත්තත් එක්ක ඉන්නවා චූටි පැංචි. ඔන්න ආච්චිත් එක්ක ඉන්නවා. ඉතින් අද ව්ලොග් එකේ මම පටන් ගන්නම යන්නේ අපි කිරි උතුරන තැනින්. ඉතින් මන් දන්නවා මේ ව්ලොග් එක බලන සියලුම දෙනාම අනිවාර්යෙන්ම මේ වෙනකොට කිරි උතුරවලා කිරිබත් කාලා ජනවාරි 1 වෙනිදා ජයටම සමරලා ඇති. ඉතින් මගේ මේ ව්ලොග් එක මම කිරි උතුරන එකෙන්ම පටන් ගන්න හිතුවා. මේ වෙනකොට අපේ පැංචි මේ උදෙන්ම නැගිටලා බලාගෙන ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. එයා හරියටම දන්නේ නැහැ මේ අපි මොකටද සූදානම් වෙන්නේ කියලා. හස්බන්ඩ්වත් උදේම නැගිට්ටවලා අපි ඉස්සෙල්ලාම මේ බුදුන් වඳින්නයි ලෑස්ති වෙන්නේ. එයා ඉතින් සිරිතක් හැටියට සුවඳ කුඩු බුදුන් වහන්සේට අල්ලනවා. ඔන්න දැන් නම් මම මේ කරන්නේ අපේ කිරි උතුරන මුට්ටියට කිරි එකතු කරන එකයි. ඉතින් මේ ගැන නම් කතා කරනකොට පෙලක් අය ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නේ නැහැ. පෙලක් අය පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ. සමහරක් අය එළකිරි පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේවට විවිධ මත තියෙනවා. ඉතින් මම අද පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. අපි මොන කිරි පාවිච්චි කරත් අපි හිත හොඳින් ශ්‍රද්ධාවෙන් හරි විදියට කිරි ඉතිරීමේ වැඩේ කරනවා නම් ඒක අපිට දොසක් වෙන්නේ නෑ. අනිත් එක තමයි අපි මේ සියලුම මතවාදවලට මුල් තැන දුන්නොත් අපිට කිරි උතුරන එක නම් කවදාවත් කරන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම කිරි මුට්ටියට කිරි ටික එකතු කරලා ඒකට හාල් මිටකුයි කාසියකුයි කහ ටිකකුයි එකතු කරා. මේක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. පළාතෙන් පළාතට වෙනස්. ඉතින් මේ මම කරන විදිය අපේ ගෙදර කිරි උතුරවන්න ඉන්නේ අපේ චූටි බබයි, බබාගේ තාත්ති, බබාගේ සීයයි, අම්මයි. අපි උදේම නැගිටලා ගෙවල් අස්පස් කරලා මෙන්න මේ විදියට බුදුන් වහන්සේ වැඳලා සියලුම දෙනා හරි ආසාවෙන් තමයි මේ වැඩේට එකතු වෙලා ඉන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපේ කිරි ටිකත් ඉතිරෙන්න දැන් නම් ළඟයි. මේ වෙලාවේ සියලුම දෙනා ප්‍රාර්ථනයක් නම් කරන්න ඕනේ. ඒ ප්‍රාර්ථනයත් සුබ ප්‍රාර්ථනයක්ම වෙන්න ඕනේ. ඔන්න ඉතින් අපේ පැංචි තාත්තයි නම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ කිරි ටික ඉතිරෙනකන්. මම නම් යාළුවනේ මෙන්න මේ වෙලාවේදී මීටත් කලින් ඉඳන්ම ජයපිරිත, සූර්යපිරිත, මෝර පිරිත වගේ පිරිත් වර්ග දැම්මා. එතකොට අපේ හිතටත් හොඳයි. මේ කරන සුබ කටයුත්තට තවත් සුබයි. පුළුවන් නම් ඔයාලගේ කටින්ම සබ්බපාපා සකරණං ගාථාව, ඉතිපිසෝ ගාථාව, ජයපිරිත මෙන්න මේ වගේ පිරිත් වර්ග අපේ කටින්ම කියනවා නම් ඒක තවත් සුබ වෙනවා. පේනව නේද අපේ පැංචිට නම් මේ වෙනකොට ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. එයා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා. අර පේනවනේ බඩු සේරම ඇදලා දානවා. එක තැනක නම් ඉන්න බෑ.
කොහොම හරි ඔන්න කතාවෙන් කතාව අපේ කිරි ටික නම් දැන් ඉතිරෙන්න බොහෝම ළඟයි. ඉතින් මේ වෙලාවේ කනගාටු වුණත් මම අපේ ව්‍යසනයෙන් අපේ රටට වුණ ව්‍යසනයෙන් නැති වුණ සියලුම දෙනාටත් තනි වුණ සියලුම දෙනාටත් මේක අවස්ථාවක් කරගන්නවා. එයාලට හිටියටත් වඩා හොඳට නැගිටලා පෙරටත් වඩා හොඳට ධෛර්යවත්ව වැඩ කටයුතු එයාලගේ කරගන්න පුළුවන් වෙන්න කියලා. ඔන්න යාළුවනේ මේ වෙනකොට නම් මගේ කිරි ටික ඉතිරෙනවා. මේ වෙලාවේ සිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මගේ එකම ප්‍රාර්ථනාව නම් උනේ අපේ ගෙදර සියලුම දෙනාත් රටේ සියලුම දෙනාත් හැම දෙනාමත් ආරක්ෂා වෙන්න රැකවරණය වෙන්න කියලා අපිට කිරි ඉතිරෙනවා සේම හරියන්න කියලා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරේ. ඉතින් මේ බ්ලොග් එක බලන ඔයාලටත් ඒ ප්‍රාර්ථනය එලෙසම ඉෂ්ට සිද්ධ වෙනවා. මං ඒක හරියටම දන්නවා. හිත හොඳින් කරපු ප්‍රාර්ථනාවක් කවදාවත්ම වරදින්නේ නෑ යාළුවනේ. ඔන්න ඉතින් අපි බුදු හාමුදුරුවන්ට පූජා කරපු පූජා ද්‍රව්‍යයන් තමයි මේ පේන්නේ. ඔන්න ඉතින් මල් පහන් වලට සුවඳ කූරු වලට අමතරව ඔයාලා දැක්කා නේද? එක පැත්තකින් තියෙනවා සොත්තිය බමුණා අපමහ ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කර කුසතන අටමිට. අටමිටක් නැති වුණත් මෙතන කුසතන තමයි මේ පූජා කරලා තියෙන්නේ. මං හිතනවා දැකලා නැති කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක් කියලා. ඔන්න මේ වෙලාවේදී මම කිරි එකට හාල් මිටක් එකතු කරපු අවස්ථාව තමයි ඔයාලා මේ දැක්කේ. ගින්දර නම් සැරටම ඇවිලෙනවා.